මේ තියෙන්නේ සාමාන්‍ය ලීයක් විදින්න පුළුවන් විදිහට, එහෙමත් නැත්නම් යකඩයක් විදින්න පුළුවන් විදිහට, මේ බිත්තියක් විද ගන්න පුළුවන් විදිහට එන කටුවක ටිප් එකක්. මෙතන වෙන්නේ ලොකු කියන්නේ හැමරින් කියන පාර්ට් එක වෙන්නේ නැහැ. ඩ්‍රිලින් පාර්ට් එකක් විතරයි වෙන්නේ. ඒ නිසා මේ ටිප් එකේදී වෙන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ දාර, මෙන්න මේ දාරේ සහ මෙන්න මේ දාරේ මෙහෙම කරකවද්දී ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කැපෙන්න තමයි මේක හැදිලා තියෙන්නේ. මගේ ඇඟිල්ල බලන්න රැලි වැටෙන හැටි. මෙන්න මේ විදිහට රැල්ලක් හැරිලා යන්නේ. ඒ හැරෙන එක මෙන්න මෙතන තියුණුයි. ඒ නිසා ඒක කැපීගෙන හැරීගෙන රැහිලා යනවා කියන්නේ. ඒ විදිහට මෙන්න මේ විදිහට සීරිලා හූරගෙන රැහැගෙන කපාගෙන චූටි කොටස් මෙතනින් ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන එක තමයි මේ දාර දිගේ ඉහළට මේ සිදුරක් ඇදිදිර හැදීගෙන ඇතුළට යනකොට කැපි මේ කාණු දිගේ තමයි උඩට එන්නේ. මෙන්න මේවත් පේනවා ඇති. මෙන්න මේකත් මේ විදිහට මේ ටිකක් තියුණුයි. එතකොට ඒකෙන් මෙයාගේ මුල්ම කැපුම කපලා සිදුර හදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ රැලි වලිනුත් ඊයේ බඳ මේ විදිහට සුද්ධ කරගෙන මේ මගේ අතේ පැටලෙනවා පේනවනේ. ආන් ඒ විදිහට මේක කපාගෙන මේ රැලි දිගේ තමයි ඉහළට එන්නේ. මේකේ කැපෙන කොටස් ටික.